එක් දිනක් තරුණ සිංහයෙක් වනාන්තරයේ මැදින් යන විට හිවලුන් රැලක් ඔහුට සමච්චල් කරමින් කෑ ගැසීමට පටන් ගත්තා. හිවලුන් සිංහයා වට කරමින් ඔබ වනාන්තරයේ රජු නම් අප සමග සටන් කර ඔප්පු කරන්නයයි පැවසුවා. සිංහයා ඔහුන් දෙස බැලුවේවත් නැත. ඔහු ඊතා සංසුන්ව තම ගමන ගියා. පසුව වැඩිහිටි සිංහයෙකු ඔහුගෙන් ඇසුවා ඔබට තප්පරයකින් ඔවුන්ව නිහඬ කළ හැකිව තිබියදී අයි ඔබ නිහඬව සිටියේ කියා. එවිට තරුණ සිංහයා පිළිතුරු දුන්නා හිවලුන් සමග සටන් කර දිනුවත් අවසානයේ මාව හඳුන්වන්නේ හිවලුන් සමග සටන් කළ සිංහයෙකු ලෙසයි. මගේ කාලය සහ ශක්තිය ඔවුන් වෙනුවෙන් වැය කිරීමට තරම් ඔවුන් වටින්නේ නැහැ. මෙම කතාවෙන් ලබා දෙන උපදේශය අල්ප බුද්ධියක් ඇති සහ තර්ක කිරීමටම බලා සිටින මිනිසුන් සමග වාද කිරීමෙන් ඔබේ වටිනා කාලය සහ ශක්තිය නාස්ති නොකර